සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා හැමෝටම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. Hi guys! Welcome to my YouTube channel. 2025 වර්ෂයේ ඔයා හිතන ඉලක්කයට යන්න බැරි වුණා නම් ඒ වගේම හිතන ඉලක්කයකට හීනවලට යන්න බැරි වුණා නම් ඉතින් ඒ හීනෙට ඒ වගේම ඉලක්කවලට ඔයා හිතන පතන අයුරින්ම යන්න ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා හැමෝටම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. දැන් මම මේ ලෑස්ති වෙන්නේ අපේ ගෙදර ජනවාරි 1 වෙනිදා. නැත්තම් අලුත් අවුරුද්දට කෑම මෙසයක් හදාගන්න. ජනවාරි 1 වෙනිදා එතකොට අවුරුද්දට හැමදාම අපි කෑම මෙසයක් හදනවා. ඉතින් පුංචියට හරි මේ පාරත් කෑම මෙසයක් ජනවාරි 1 වෙනිදාට මෙන්න මේ විදිහට හදාගත්තා. විදිහට ලස්සනට පුංචියට කෑම මේසකුත් හදාගෙන දැන් අපි හදන්නේ කන්න. ඒ කියන්නේ 2026 අවුරුද්දට වැඩ අල්ලන්න තමයි හදන්නේ. ආදරේ උතුරන තරම් සුබ දවස් තිබුණා වින්ද. දැත බැඳී නයක සිරිපා මළුවටම හීන එහෙමයි තාම එළියයි අපිට ඉහලින් පින්ද අත්නුවල්ලා අහක බල බල නගිමු සමනල කන්ද. ඉතින් අන්න විදිහට අපි තුන්දෙනාත් එක්ක කාලා දැන් හදන්නේ අම්මටයි තාත්තටයි බුලත් තියලා වඳින්න. ඉතින් ගොඩාක් මිස් වුණා අයියව. අයියේ miss you so much. ඔයාව මතක් වුණා හැමදාම වගේ අපි 4 දෙනා හිටියා. ඉතින් මේ පාර ඔයා හිටියේ නැහැ. ඉතින් ගොඩාක් මිස් වුණා. කොහොම වුණත් අවුරුද්දට ඔයාට කොච්චර මොන වැඩ තිබ්බත් ඔයා හරියටම 12ට අපිට කතා කරනවා මොන වැඩ තිබ්බත්. ඉතින් බලමු ලබන අවුරුද්දවත් ඔයා ඉඳීද කියලා. මං හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා ඔයත් එක්ක ලබන අවුරුද්දේ අවුරුද්ද සමරන්න. ඉතින් සුපුරුදු පුරුද්දක් තියෙනවනේ. ජනවාරි 1 වෙනිදාට ඒ වගේම අලුත් අවුරුද්දට කැවිලි පිඟානක් අරගෙන යන එක. ඉතින් ඒකත් අපේ ගෙදර හැමදාම පුරුද්දක් වුණා. ඉතින් ඒ විදිහට කැවිලි පිඟානත් අරගෙන අපි නැන්දලගේ ගෙදරත් ගිහිල්ලා දැන් ඉතින් ඉන්නවා චුට්ටක් ගෙදරට වෙලා කට්ටිය මැසේජස් දානවනේ ජනවාරි 1 වෙනිදාට. එතකොට ඒවට රිප්ලයි කරලා පොඩක් ඉතින් ওই විදිහට පොඩක් හැබැයි බෝරින්. මේ ටයිම් එකේ නම් බෝරින් මේ දවල් වරුවේ මේ ඉන්නවා ඉතින්. සීබු හලෝ හායි ටිකක් කළා යනකොට යාට නිින්ද ගිහලා සීබුණන්ගෙට. ඉතින් අපි දවල්ට කාලා ඊට පස්සේ ඉතින් තාත්තා මට දවල්ට කැව්වා. අලුත් අවුරුද්දට අම්මයි තාත්තයි තමයි මේ මම කනවට වඩා අම්මයි තාත්තයි තමයි මට කැව්වේ. මේ ඉතින් තාත්තා මට කවලා
ඉතින් අපි දුන්නනත් එක්ක පොඩි චැට් එකක් දාගෙන හිටියා. වෙනදට මෙහෙම තාත්තා ජනවාරි 1 වෙනිදාටවත් අලුත් අවුරුද්ද උදා වෙනකොටවත් මෙහෙම තාත්තා ගෙදරට වෙලාම ඉන්නේ නැහැ. ඉතින් මට ඒකත් මාරම ස්පෙෂල්. මේ පාර තාත්තා ගෙදර ජනවාරි 1 වෙනිදාට මාරම සතුටින් හිටියේ. දැන් හායි කියන්න. හායි කියන්න. හායි මම පැල ගන්න පැල මම පෙන්නන මගේ YouTube channel එකේ. ඉතින් මේ බලන්නක ජනවාරි 1 වෙනිදා අපි යාළුවා කවුද කියලා. අන්න ජනවාරි 1 වෙනිදා විදුෂාව අපේ ගෙදර අපේ ප්ලාන්ට් ස්ටෝර් එකේ ප්ලාන්ට්ස් දැකලා ඉතින් ප්ලාන්ට්ස් වලට ආසයි කියලා එයාගේ රූම් එක ලස්සන කරගන්න අපේ ගෙදරටම ඇවිල්ලා ප්ලාන්ට්ස් ගොඩක් අරගෙන ගියා. 2026 එතකොට ජනවාරි 1 වෙනිදා තමයි විදුෂ අපේ ගෙදර ආවේ ප්ලාන්ට්ස් ගන්න. ඉතින් මගේ 2026 ෆස්ට් කස්ටමර් තමයි විදුෂ. දුරකථන ගෙවාගෙන ආවා කෝල්ටිනා. ඉතින් දැන් පැල අරගෙන යනවා. මම ආස කරන එකම අද තිබ්බේ නැහැ. මේ විදිහට විදුෂ අපේ ගෙදර ඇවිල්ලා ප්ලාන්ට්ස් අරගෙන ගියා. එයා ඔතන කියන්නේ එයා ආසාවෙන් ආවලු ප්ලාන්ට් එකක් ගන්න. ඒ ප්ලාන්ට් එක තිබුණ නැහැ කියලා. එයා හරියට ඒ ගැන මේ දුක් වුණා. ඒක තිබුණ නැහැ කියලා. ඉතින් ජනවාරි 1 වෙනිදා අපේ තාත්තගේ යාළුවොත් ආවා. ඉතින් තාත්තා ඇත්තටම යාළුවන්ට එන්න කිව්වා. එයාත් එක්ක වැඩ කරපු යාළුවෝ කියන්නේ ඉතින් පුතාලා ඇත්තටම තාත්තට බලද්දි පුතාලා. ඉතින් එයාලට එන්න කිව්වා. එයාලට පොඩි ගිෆ්ට් එකක් දුන්නා තාත්තා ජනවාරි 1 වෙනිදා. ඉතින් එහෙම තමයි ජනවාරි 1 වෙනිදා මගේ දවස ගෙවුනේ. අපි දැන් බලමු ජනවාරි 2 වෙනිදා මම මොකද කළේ කියලා. සුමංශුපාසා සුපෙන්වන්ත ආශා රැක මද නලගවසා හැඟුම් රංචු වීලා තීරා මීන. ඉතින් ඔන්න මේ තියෙන 2 වෙනි දවසේ කියන්නේ ජනවාරි 2 වෙනිදා. ඉතින් එයයි මමයි ගියා. එයා හැමදාම කරන දෙයක් තමයි නැති පරියයට ඒ කියන්නේ කැලණියට ගිහිල්ලා කන්න නැති අයට මොනවා හරි ගිහිල්ලා කන්න අරන් දෙන එක. ඉතින් ඒක අපි ජනවාරි 1 වෙනිදා තමයි කරන්න හිටියේ. ඒක කොහොම හරි මිස් වුණා. ඉතින් අපි දෙන්න අතෑරියේ නැහැ. ජනවාරි 2 වෙනිදා ගිහිල්ලා අපි දෙන්නත් එක්කම ගිහිල්ලා ඒක කරා. ඒ කියන්නේ හැමෝටම ලොකුවට නෙමෙයි චූටියට බත් මුල් ටිකක් අරගෙන අපි ඒ දේ හැමදාම වගේ පොඩි ඉතින් අපි ඒක කරා. ඉතින් මට මේ දේවල් කරනකොට මතක් වුණේ අපි ජනවාරි 1 වෙනිදාට කියලා. හැබැයි ගිය පාර තරම් නැහැ. බට් මේ පාරත් ඉතින් අර හිතේ සතුටින් සැනසීමෙන් එහෙම ඉතින් අපි සෙලිබ්‍රේට් කරද්දී තවත් කොටසක් ඉන්නවා කන්න බොන්නවත් නැති පිරිසක්. ඉතින් මටත් පුංචියට හරි මේකට එයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වුණ ගැන ඇත්තටම අවුරුද්ද පටන් ගන්නකොටම පුළුවන් වෙච්ච එක ගැන ඇත්තටම ලොකු සතුටක් තියෙන්නේ. ඉතින් අපි දෙන්නත් එක්ක පන්සල් ගිහිල්ලා කැලණි පන්සල් ගිහිල්ලා වැඳලා කරලා මම පන්සලේ ඇතුළේ නම් වැඩි ෂොට්ස් අරගෙන නැහැ. වැඳලා කරලා ඊට පස්සේ අපි දෙන්න ගියා කන්න. කාලා බීලා තමයි අපි ගෙදර ගියේ. ගෙදර යනකොට කවුද බලන්නක ඇවිල්ලා ඉන්නේ. ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල කලකී දේවල් මෙච්චර අපේ ගෙදර ආපු මගේ යාළුවෝ දෙන්නෙක් තමයි මේ ඉන්නේ. කියන්නේ ටීචින් කරනකොට මගේ ගුරු ජීවිතේ මට හම්බුණු ළඟම මිතුරිය දෙන්නෙක් සහෝදරිය දෙන්නෙක්. තව එක්කෙනෙක් මෙතන අඩුයි. 3 දෙනෙක් ඉන්නවා එක්කෙනෙක් අඩුයි. ඉතින් එයාට මේ වෙලාවෙ ඉන්න බෑ. ඉරුනි ටීචර් මිස් යූ. ඉතින්
මගේ ජීවිතයේ ළඟම ඉන්න 3 දෙනෙක් තමයි අද අපේ ගෙදර ඇවිල්ලා ඉන්නේ. Thank you. යාළුවෝ ඉන්නවා ඇත්තටම. අර මේ කියන්නේ මගේ ළඟින්ම ඉන්නේ මම ළඟින්ම ඇසුරු කරන 3-4 දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ අතරේ ඉන්න කට්ටිය තමයි අද ඇවිල්ලා ඉන්නේ. තව ගොඩක් අය ඉන්නවා යාළුවෝ. යාළුවෝ ඉන්නකම් ගොසිප් එකක් නැත්තම් නිකන් මේ වක් කෑල්ලේ වගේ. ඉතින් මේ අපේ සචී උතන ගොසිප් එකක් කියන්නේ ඔය මේ එයාට වෙච්ච දෙයක් එක්ක ඔය පොඩ්ඩක් ඉතින් දන්නත් එහෙම කියනවා. ඉතින් මට මේක දාන්න බෑ දැම්මොත් එහෙම මට බයිනවා දැන්. සචී මේ විශාරදවරියක් විශාරද සචිනි සංජානක මං මේ සින්දු කියන මොහොතක් තමයි මේ තියෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් එන්ජොයි කරලා තමයි අවුරුද්ද පටන් ගත්තේ. එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිටින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිරුනක් විබිනේ ආදරේ ගිලන් වෙලා සඳත් මෙදා හොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා ලවන්තෙමු මගේ ඉතින් යාළුවෝ අතරේ ඉන්න මගේ ළඟම ඉන්න යාළුවෝ 4 දෙනෙක් 3 දෙනෙක් තමයි මම ඔයාලට කිව්වේ අද අපේ ගෙදර ආවේ කියලා. ඉතින් සචිනි මාෂී රසලී මුලින්ම හම්බුනේ මට රසලී 6 වසරේ ඉඳලා මගේ හොඳම යාළුවා. මගේ හැමදේම මම ෂෙයා කරගත්ත චූටි කාලේ ඉඳලා හැමදේම දන්න කෙනා තමයි රසලී කියන්නේ. ඊට පස්සේ මාෂී සචී කියන්නේ මට අවුරුදු 2කට 3කට වගේ කලින් හම්බෙච්ච යාළුවෝ මගේ ටීචින් ලයිෆ් එකේ. ඉතින් තව උතන්ට අඩු කට්ටිය ඉන්නවා ගොඩක්. ඉරුනි ටීචර් එතකොට තව ඉන්නවා ගොඩක් ඉන්නවා. ඊට කලින් හම්බෙච්ච කට්ටිය ඒ ගොඩක් අය ඉන්නවා. ඉතින් එහෙම කියන්න ගියොත් මේ ඉතින් යාළුකම සහෝදරත්වය මාර විදිහට තියෙන 3 දෙනෙක් තමයි මේ 3 දෙනා. ඉරුනි ටීචර් වත් එහෙමයි. ඉතින් මං අලුත් අවුරුද්දෙම කියන්නම් මං හරි ආදරේ ඔයාලට. මට යාළුවෝ කියලා මම මේ ලොකු ගොඩක් පිරිසක් මම ආශ්‍රය කරන කෙනෙක් නෙවෙයි. ඉන්න ළඟම ඉන්න 4-5 දෙනා. ඉතින් මං හරි ආදරේ ඔයාලට. මෙතන රසලි නැහැ. රසලි ඇත්තටම මේ වෙනකොට ගිහිල්ලා එයාලා වීඩියෝ කරන්න වීඩියෝ කරලා දාන්න පස්සේ කොහෙද එන්න? Happy? ඉතින් ඔන්න ඔය විදිහට අපි එදා දවසේ එන්ජොයි කරලා එයාලා දෙන්නත් ගෙදරට යන්න අපි එක්කන් ගිහිල්ලා දැම්මම. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හම් වෙනකන් චමොද්දා vlogs YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරලා තියාගන්න. සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිපින්නම්